ඉෂාරා සෙව්වන්දිව මතකද? ඉෂාරා සෙව්වන්දිගේ මුහුණ රස පරීක්ෂණ වාර්තාවක් දෙන්න කියලා ඔන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේදී එතන තිබුණු CCTV දර්ශනයි ඉෂාරා සෙව්වන්දිගේ මුහුණ ගැන CCTV පරීක්ෂණයක් කරලා CCTV විස්තර අරගෙන රස පරීක්ෂණ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. ඔන්න ගරු අධිකරණයෙන්. ඒ කියන්නේ මේ ඇත්තම ඉෂාරා සෙව්වන්දිද නැද්ද කියලා අඳුර ගන්න වගේ දෙයක්. එතකොට රොහාන් ඔලුගල මහත්මයා රට ගිහිල්ලා අමාරුවෙන් අල්ලගෙන ආපු මේ ඉෂාරා සෙව්වන්දි ඇත්තම ඉෂාරා සෙව්වන්දි නෙමෙයිද? ඒ හින්දාද මෙහෙම රස පරීක්ෂණ වාර්තාවක් ඉල්ලන්නේ? මේ ප්‍රශ්නේ පොඩ්ඩක් මෙහෙම තියලා චුට්ටක් මේ අතුරු කතා දෙකකට යන්නම් මේකත් එක්කම තියෙන. ඔයා දකින්න ඇති මේ පසුගිය දවසක ඉෂාරා සෙව්වන්දිගේ වීඩියෝ එකක් සෝෂල් මීඩියා ඇතුලේ හැමතැනම තිබුණා සහ අපිත් අපේ පේජ් එකේ සහ අපේ YouTube channel එකේ ඔයාට දකින්න හම්බ වෙන්නේ නැති කිසිම මාංචුවක් දාන්න නැතුව හොඳට මේකප් දාගෙන ට්‍රැවලින් බෑග් එකක් අරගෙන බොහොම පහසුවෙන් නිදහසේ නිකන් ගමනක් ගිහිල්ලා එනවා වගේ රට ගිහින් එනවා වගේ නැත්නම් රට යන්න යනවා වගේ බන්ධනාගාර බස් එකට නැගලා යන ඉෂාරා සෙව්වන්දිව කිසිම ටෙන්ෂන් එකක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්ව දකින්න ඇති. මේ සමහර අය පෝස්ට් පව හදලා තිබ්බ ගෙදර ඉන්න අපිත් මීට වැඩිය ප්‍රෙෂර් එක ටෙන්ෂන් එකක ඉන්නවා. ඉෂාරා සෙව්වන්දි කොහොමද මේ තරම් රිලැක්ස් එකේ නිදහසේ ඉන්නේ කියලා. මේ එන මේ පසුගිය දවසක තිබ්බ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රෙස් කන්ෆරන්ස් එකේදී නලින්ද ජයතිස්ස මහත්තයාගෙනුත් මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසුවා කොහොමද ඇය ඒ විදිහට ඉන්නේ කියලා. එතුමාටත් ඒකට උත්තරයක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. මොකද මේ දවස්වල ගොඩක් අය බන්ධනාගාරගත වෙනවා, හිරේ යනවා, උසාවි යනවා. බොහොම ප්‍රබල අය ඒ අතර ඉන්නවා. ඉතින් ඒ අය පවා මෙහෙම නිදහසේ ඉන්නේ නැහැ. ඔය සුපර් මාකට් එකේ බෑග් එකක් අතින් එල්ලගෙන තමයි බන්ධනාගාරගත වෙන්නේ. හැබැයි ඉෂාරා බොහොම සැහැල්ලුවෙන් කොහොමද මෙහෙම ඉන්නේ කියලා ඔන්න අහලා තිබුණා. තව අතුරු කතාවක් කියන්නම්. ඔයාලට මතක ඇති මේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත්ත රිස්වාන් මට නම් මතක විදියට රිස්වාන් කියන තරුණයා මීට කලින් තිබුණු බන්ධනාගාර ගැටුම් වලදී ඒ තරුණයා මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ නඩුවේ ගණේමුල්ල සංජීව නඩුවේ හිටපු ප්‍රධානම සැකකරු ඒ විදිහට ඔන්න නැති වෙලා තියෙනවා. දැන් ඉන්නේ ඉෂාරා විතරයි. හදිස්සිය හරි ඉෂාරා කියන්නේ මේ ඇත්ත ඉෂාරා නෙමෙයි කියලා ඔප්පු වුණොත් මොකද්ද මේ නඩුවට වෙන්නේ? තව දේවල් ටිකක් තියෙනවා කියන්න. මේ ගැන තිබ්බ වාර්තාව චුට්ටක් කියවන්නම්. ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම් සිද්ධියේ ප්‍රධාන සැකකාරී වන ඉෂාරා සෙව්වන්දි විශේෂ මුහුණු පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කොළඹ අපරාධ කොට්ටාශය CCD එක අධිකරණයේ අවසර හිමිලා තිනවා. ප්‍රධාන තොරතුරු සංක්ෂිප්තයක් විදිහට සහ තියෙන විස්තර ගැන චුට්ටක් කිව්වොත් මේ මාස 9ක් රඳවා තබා ගැනීමේ ප්‍රශ්න කිරීම වලින් පසුව තමයි සැකකාරිය ලබන 21 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන විදිහට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වර්ෂ විතාන මහතා නියෝග කළේ. ඒ අවස්ථාවේ තමයි ඔය අර වීඩියෝ එක දැක්කේ සෝෂල් මීඩියා වල වෛරල් වෙච්ච වීඩියෝ එක. මේ සිද්ධියට අදාළ CCTV දර්ශන සමග සංසන්දනය කිරීම සඳහා ලබන 17 වෙනිදා සැකකාරිය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බව මේකේ සඳහන්. ඒ අතර මේ පොලිසිය අධිකරණයට හෙළි කරා බොහෝ කරුණු ටික මේ මරණය සම්බන්ධව ගණේමුල්ල සංජීව ඝාතන සැලසුම සම්බන්ධව මුදල් හුවමාරු වූ ආකාරය සහ ආයුධ ලබා දීම සම්බන්ධ සියලු විස්තර ඇතුළත් විශේෂ සාක්ෂි සම්පීඩන වාර්තාවක් මේ වෙද්දී අධිකරණය ඉදිරිපත් කළා තියෙනවා. ඒ ඇස්සේ මේ ඝාතනය පසු මේ සැකකාරී කොහොමද පලා ගියේ කියලාත් මේ වෙද්දී අධිකරණයට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඝාතනයෙන් පසු සැකකාරිය මතුකම වැලිපැන්න මිද්දෙනිය හරහා යාපනය හරහා නේපාලයට පලා ගිය අන්දම පිළිබඳව සම්පූර්ණ තොරතුරු මේ වෙද්දී අධිකරණය ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් තවත් වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ මේ සම්බන්ධව ක්‍රියාත්මකයි. ඉතින් අර අතුරු කතා දෙක තුනක් මතක තියාගෙන මේ නිවුස් එක හොඳට අවධානයෙන් අහගන්න මතක් කරගන්න. හදිස්සිය හරි මේ ඉෂාරා සෙව්වන්දි නොවුනොත් මේ වෙනකොට අත්අඩංගුවේ හිටපු ප්‍රධාන සැකකරු මරණය සිදු කරා කියලා අත්අඩංගුවට ගත්ත කෙනත් මේ වෙනකොට නැහැ. ඊට පස්සේ ඉන්න ඉෂාරා සෙව්වන්දි නොවුනොත් මේ නඩුවට මොකද්ද වෙන්නේ? ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.